ශ්‍රී ලංකා බැංකු පද්ධතියෙහි කිසිදු අස්ථාවර තත්වයක් නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අවධාරණය කරයි. සෙලාන් බැංකු සිද්ධිය සම්බන්ධ කරගනිමින් ඇතැම් පිරිස් බැංකු පද්ධතියෙහි ගැටලු පවතින බවට අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටිති. එම ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයිද කබ්‍රාල් මහතා අවධාරණය කරයි. මම හිතන්නේ මේ රටේ ආර්ථික අස්ථාවරය කිරීම සඳහා බොහෝ දෙනෙක් ප්‍රයත්න දරනවා. LTT පමණක් නෙමෙයි තවත් හුඟක් දෙනෙක් මේ ප්‍රයත්න දරනවා. අපි ඒ ගැන කනගාටුයි. ඒකට මම පැහැදිලිවම කියන්නට අවශ්‍යයි මේ අපේ මූල්‍ය තත්ත්වය ගැන කිසිම අස්ථාවර භාවයක් නැහැ. යම් යම් අවස්ථාවලදී ද්‍රවශීලතාවයේ අඩුපාඩුකමක් තිබිච්ච ගමන් අපි දැක්ක ගමන් අපි ඒකට කටයුතු කරලා තියෙනවා. දැන් හැමෝටම පැහැදිලිව පෙනී යනවා සෙලාන් බැංකුවේ යම් ප්‍රශ්නයක් තිබිච්ච හැටි අපි දැක්ක ගමන්ම අපි ඒ ගැන කටයුතු කරලා අතිගරු ජනාධිපතිතුමාත් ඒ ගැන මේ විශේෂ අවධානය යොමු කරලා අපිට මේ උපදෙස් දීලා තියෙනවා මේ ගැන කටයුතු කරන්නයි කියලා. ඒ අනුව අපි මේවා කඩා වැටෙන්නේ නැති වෙන්න කිසිම ප්‍රශ්නයක් නැති වෙන්නට අපි කටයුතු කරලා ඒවා බේරගෙන තියෙනවා. දැන් ඒ තත්ත්වයේ සම්පූර්ණයෙන්ම සමනයටපත් කරලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මට කියන්නට පුළුවන් මේ රටේ බැංකු ක්ෂේත්‍රයේ කිසිම ගැටලුවක් නැහැ. සෙලාන් බැංකුවේ තිබිච්ච ඒ යම් කිසි තත්ත්වයකට තිබිච්ච අස්ථාවර භාවයත් අද අපි ඉතාමත්ම ඉක්මනින් ඒ ස්ථාවර තත්ත්වයට පත් කරලා තියෙනවා. මේ මහ බැංකුවේ මැදිහත් වීම සහ ලංකා බැංකුවට අපි ඒක යොමු කරලා ඒ අයටත් ඒකේ පාලනය සම්බන්ධ වෙලා කටයුතු කිරීමෙන් ඉතින් මට හිතෙන්නේ එහෙම තත්ත්වයක් තියෙද්දි මෙවැනි කතා කියන එක ගැන මට අපිතාමත් කනගාටුයි. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි කතාවලට කිසි විටක කිසි ආකාරයකට මුලා නොවි Tamanගේ ගනුදෙනු කිසිම ගැටලුවක් නැතුව මේ ක්ෂේත්‍රේ පවත්වාගෙන යන්නටයි කියලා.